ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේ වගේ ෆස්ට් වීඩියෝ එක ලොකු අයිඩියා එකක් නෑ කොහොමද වීඩියෝ එකක් කරන්න කියලා. මොකද මම YouTube එකට අලුත් කෙනෙක්. මේ වීඩියෝ එක නම් ප්ලෑන් කරලා ගත්ත වීඩියෝ එකක් නෙමෙයි. අපි හදිස්සියෙම ලිවර්ස්ටන් යන්න තීරණය කරා. ඒ යන අතරමඟ තමයි මේ වීඩියෝ ටික කරන්න ගත්තේ. ඒත් ලොකුවට වීඩියෝ කරේ නැහැ. මොකද පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් විතරයි ගත්තේ. මම දන්නේ නැහැ කොහොමද වීඩියෝ එකක් ෂූට් කරන්නේ, කොහොමද වීඩියෝ එකක් ඒ විදිහට අර ලස්සනට වීඩියෝ කරන්න කියන එක මට තේරෙන්නේ නැහැ තාම. ඉතින් පුළුවන් විදිහට තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් ඉස්සරහට ලස්සන වීඩියෝ ටිකක් අරන් එන්නම්. දැනට කිට්ටුවට ඇවිල්ලා හිටියේ. මොකද අපිට වෙනස තේරෙනවා. අපි අවුවෙන ආවේ මොකද අපි ටිකක් දවල් වෙලා තමයි ආවේ. සහ මේ දවස්වල කොහොමත් අවුවසර වැඩි. ඒකත් එක්ක අර රිවර්ස්ටන් කිට්ටු වෙනකොට අපිට අර වෙනමම ඇඟට අර අමුතු සීතලක් ඒ ගතිය දැනෙනවා අපිට. ඉතින් සහ ඒත් එක්ක මේ වගේ චූටි වතුර පාරවල් උල්පත් වතුර කීප තැනකින්ම තිබ්බා. ඉතින් අපි මෙතනින් බයික් එක නතර කරලා මෙතන බැහැලා අපි මූණ අත පය හොදගෙන තමයි ඉස්සරහට අපි ආපහු ගමන පිටත් වුණේ.
දැන් කුළුණ බලන්න යන්න තියෙන පාර. ඇත්තටම මේ පාර හරිම ලස්සනයි, හරිම ෂෝක්, මාරම ලස්සනයි. හැබැයි අපි කියපු වෙලාව නම් වැරදි ළමයි. මොකද මේ රිවර්ස්ටර්න් යනවා නම් යන්න ඕනේ ඇත්තටම පාන්දර. පාන්දර සමහර 6:00ට 7ට විතර මේ පාරේ යන්න තිබුණා නම් මාරම ලස්සනට තියෙයි මීදුමත් එක්ක. මේ වෙලාව දවල් 11:00ට විතර අවසරයි, මාරම විදියට අවසරයි. හැබැයි ලොකු අවුව කියලා ඇඟට රස්නයක් එහෙම දැනෙන්නේ නැහැ. හැබැයි යන්න අමාරුයි. ඉතින් අපිට හෙම්බත් වෙලා වගේ හිටියේ. අපි චුට්ටක් ඔය උඩට ඇවිල්ලා වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන අපි ආපහු ආවා. ඔය පාරේ කිලෝමීටර් 2.5ක් විතර යන්න තියනවා කියලා කිව්වා. හැබැයි අපි කිලෝමීටරයක්වත් අපි ගියේ නැහැ. අපිට හරි මහන්සි. අවුවත් එක්ක අමාරුයි. ඉතින් අපි ආපහු බැස්සා යන්න බෑ කියලා. ලස්සන වියෝ එකක් තියෙන්නේ. නිකන් වෙනමම ලෝකෙකට ගියා වගේ තමයි දැනෙන්නේ. ඒ තරම් මාරම ලස්සනයි. මේ වෙලාව හරියටම දවල් 12:00ට විතර ඇති. මම හිතනවා උදේට මීට වඩා ගොඩක් ලස්සන ඇති මීදුමත් එක්ක. දැන් මේ අර අවසරේ වැඩිනේ. ඉතින් උදේට ගොඩාක් ලස්සන ඇති. මේ පිටවල පතනට යන පාර. ඉතින් මේ පාර හරිම ලස්සනයි. චූටි පාරක් තියෙන්නේ. ඔය විදිහම තමයි, ලස්සන ලොකේෂන් එකක් තමයි. මාරම ලස්සනයි. පල්ලෙහාට යන්න තියෙන්නේ. ඉතින් මේ දවස් ටිකේ කියන්නේ අපි මේ ගියපු දවසේ ඇත්තටම ලොකුවට සෙනඟ හිටියේ නෑ. ලොකුවට කියන්නේ සෙනඟ හිටියෙම නැහැ. මේ යන පාරෙත් අපි ගොඩක් වෙලාවට අපි තනියම තමයි ගියේ. වෙන කිසිම වාහන එහෙම තිබ්බේ නැහැ. සමහර විට පෙට්‍රල් ප්‍රශ්නත් නිසා වෙන්න ඇති. ඉතින් අපිට මෙතනින් එහාට අපිට වීඩියෝ කරන්න බැරි වුණා. මොකද මම අසනීපෙන් හිටියේ. අපේ පිටවල පතන බලන්න ගියෙත් නැහැ. ඒක ඇතුළෙත් කිලෝමීටර් 6ක් විතර ඇවිදින්න තියෙනවා කියලා කිව්වා. ඉතින් අවසරත් එක්ක අර මමත් අසනීප වෙලා හිටියේ. ඉතින් ඇඟට අර ගොඩාක් මහන්සි. ඉතින් ඒකත් එක්ක අපිට යන්න බැරි වුණා. වීඩියෝස් කරන්නත් බැරි වුණා. මට වීඩියෝ කරන්න මූඩ් එකක් තිබ්බෙත් නැහැ. මොකද ඒ තරම් මට එපා වෙලා හරි අමාරුවෙන් තමයි මම හිටියේ. ඊට පස්සේ අපි ආපහු ආවා. එනකොට තමයි අපි මෙතන නතර කරේ. මේ කිතුල් වලින් තියෙන එක කෑම හදලා තියෙන තැනක්. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. තව අලුත් වීඩියෝ එකකින් අපි ආපහු හම්බ වෙමු. එතකන් ඔයගොල්ලන්ට ගොඩාක් thank you මේ වීඩියෝ එක බලවට.